ගාන්න පොඩ්ඩක් මේ මොහොතේ මේ සපත් වෙනවා ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට සපත් වෙනවා. තවත් ආරාධිත අමුතන් රසක් මේ මොහොතේ මේ ස්ථානයේ රැඳී සිටිනවා. ඒ සියලු දෙනා පුරොත්තු වෙනුයි රැඳී සිටින්නේ. සමාරම්භ කරන්නට සූදානම් තිබෙන මේ මොහොතේ සම්පාදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන කරු අමාත්‍ය ලසන්ත අලගේවන්න මැතිතුමන් ක්‍රීඩාශීලීත්වයට කවදාත් ගරු කරන උතුම් පිළිගනු ලබනවා. මේ මතක් කිරීම නැවතත් අද මේ තරගාවලිය සඳහා ඉදිරිපත් වී සිටින සියලුම බොඩකරන අවසන් නිවේදනය මේ ස්ථානයේ ලියාපදිංචි වුණු සියලු වොලිබෝල් කණ්ඩායම් ඉහතින් නම් සඳහන් කළ කණ්ඩායම් හැකි ඉක්මනින් වොලිබෝල් පිටියට පිවිසෙන්න. සමාරම්භක අවස්ථාව ආරම්භ කිරීම සඳහා අපි සූදානම හැකි ඉක්මනින් වොලිබෝල් පිටියට පිවිසෙන්න මේ කණ්ඩායම්. ඔව් තව පැයක් දෙකක් ඔය ඉතින් දැන් මේ ප්‍රජාසත්කාරක සේවාවන් රසක් ක්‍රියාත්මක කරන යුගයක් තුළ වොලිබෝල් ක්‍රීඩාවේ හිමිපැත්තටම ගමන් කරන්නට සමත් වුණු පුරවරයක ආදරණීය සාරුණ්‍ය වෙනුවෙන් කටයුතු කරමින් 2007 දෙසැම්බර් මුලස්ථාන පොලිසිය අභියෝගතා සූරතා වොලිබෝල් තරගාවලිය මෙලෙස දෙසැම්බර් මහජන ක්‍රීඩාංගණයේ සමාරම්භ කරන 2007 දෙසැම්බර් මුලස්ථාන පොලිස් අභියෝගතා වොලිබෝල් තරගාවලියේ සමාරම්භය සනිටුවන් කරමින් මේ මොහොතේ මේ තරගාවලිය සමාරම්භ කරන්නට ජාතික රජය එසවීම සඳහා ඒ වගේම පොලිස් රජය එසවීම සඳහා අපි තම ගෞරවයෙන් ආරාධනා කරනවා. අද මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මේ ශක්තිය සහ ආඩම්බරය එකතු කරන්නට අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. නැගී සිටමින් මේ සඳහා සහයෝගය දක්වන හැටියට. ක්‍රීඩා කණ්ඩායම් හඳුනා ගැනීමටයි මේ සූදානම. මුලින්ම හඳුනා ගන්නු ලබනවා ගරු ඇමතුමන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමන් අලවල දිලෙනතරු ක්‍රීඩා සමාජීය කණ්ඩායම.
ගන්න ලබන ඕචක්වත් කණ්ඩායම මායිමුල යන්ස්ටා ක්‍රීඩා සමාජයේ කණ්ඩායම නම්බදලුව යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ කණ්ඩායම එල්ලකල සෙන්ට්‍රල් ස්පෝර්ට් ක්ලබ් ක්‍රීඩා සමාජයේ කණ්ඩායම අත්නකල පුහුණු සංගීත කණ්ඩායම ඊටපො සාන්තෝනි ඒ කණ්ඩායම සාන්තෝනි දී කණ්ඩායම සහ ඊගල් කණ්ඩායම මීගමු පාරණික භූමි කණ්ඩායම හඳුනා ගන්න ලැබුවේ ජේෂ්ඨ පොලිස් අධිකාරී සමාරම්භ කරමින් පොල්තෙල් පහන් සිල දැල්වීම සඳහා මායිකාම ගෞරවයෙන් ආරාධනා කරනවා අද මේ උත්සවයේ ප්‍රධාන ආරාධනා මන්ත්‍රී රංජිත් රූපසිංහ මැතිතුමාට තුමන්ට ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරී සත්‍යජිත් අමරසිංහ මැතිතුමන්ට ඒ වගේම අතරගල්ල ප්‍රාදේශීය සභාවේ ජස්ටින් නවරත්න මැතිතුමන්ට සම්පත් බැංකුවේ කළමනාකරු මහින්ද මහත්මයාට අපි තම ගෞරවයෙන් ආරාධනා කරනවා මధు සිවිදේශරක ආයතනයේ අධිපතිතුමන්ට DOI ආයතනයේ මේ කටයුත්ත සමග එක්වන අනිතඹුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති උපුල් සෙනවිරත්න මැතිතුමන් ඒ වගේම එහි මහජන සම්බන්ධතා නිලධාරීතුමන් ප්‍රදීප් මහත්මයා මේ තරගාවලිය සංවිධානය කිරීමේ මූලික කටයුතු ඉටු කරමින් ඔවුන් ලබා දෙන සහයෝගය අපි තම ගෞරවයෙන් සිහිපත් කරමිනුයි පොල්තෙල් පහන් සිල දැල්වීමේ අවස්ථාව සඳහා ඒකරාශී වී සිටින්නේ. Right, sir. Dhammang saranang gacchami sanghang mutiyampi dhammang saranang gacchami mutiyampi sanghang saranang gacchami patiyampi sanghang saranang gacchami Sarana Gamunang Sampurnang Baru anggota nasional semuanya Polisilekom Naratmakna Polisilekom cuma apa kalau Polisilekom cuma ini Polisilekom Pasapati Asuka Dinas Polis cuma ini Polisilekom Pasapati cuma ini baru Ranjit Rupasinya cuma ini itu sesuatu kampanye amutan di awal jadi nama kebijakan hari pola desa dan ada masalah pemenang kita tapi Ustani negara ini pada sambangkan negara ini sahabat kita kerja जनतावात पोलिस माध्यमतावगी सहभागिता वर्धने किरीमे हरमुनाथ ඇතිව යම්සි වැඩ පිළිවෙලක් සූදානම් කරන කියා යෝජනාවම ඒ අනුව තමයි මේ ගම්පහ දිස්ත්‍රික්කයට ආවේනික වූ ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රචලිත වූ වොලිබෝල් ක්‍රීඩාව තුළින් ඒදී සමීප කරන අදහස අපි ක්‍රියාත්මක වීමට උත්සාහ කරා ඒක ප්‍රතිඵලයක් වශයෙන් මේ කරපුර යාමකට ගැනීම ඒ වගේම නීතිගත විනයගත ගුණාත්මක සමාජයකට පියවරක් විදිහට ලැබීමක් වශයෙන් තමයි මේ ක්‍රීඩා තරගාවලිය අසහ ඊට දින කිම කටයුතු සූදානම් කරේ මෙතුණින් ඔබ ලබන ජයග්‍රහණය සමාජයට ජයග්‍රහණයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි මම ඉහළම ස්තුතියි ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ නිලධාරීතුමනි කාර්යශීලී ලේකම්තුමනි අංග බණ්ඩාරනායක මහත්මයාගේ संबंधित लेखन प्रमुख व्यवस्था सहभागी सिटिने सिलुम दिनागिनो शिक्षण गंपह ज्येष्ठ पुलिस अधिकारी सहकार पुलिस अधिकारी मेम सरकार सलाह मूलगत दिन कटयුතු කරන නිතඹ මූලස්ථාන පොලිස් පරීක්ෂණ තුනකට සිදුවන ජාරි මහත්තුනි අද මෙම තරගාවලිය සඳහා
ඉදිරිපත් කර සිටින සියලුම කණ්ඩායම් නියෝජනය කරලා ඉන්නේ. කාල වේලාව කටයුතු නිසා මා දීර්ඝ වශයෙන් කතා කරන්නේ අද නිත්‍යම පොලිසිය මේ ක්‍රියාත්මක කරනු ලබන්නේ කාලෝචිත ක්‍රියාත්මක කළ යුතු කාර්ය. මෙවැනි අවස්ථා ගණනාවකම පහුගිය අවුරුද්දක් වෙන කාලයක් තුළ අපි සහභාගී වුණා. අද පොලිසියට මේ රටේ කරන්න තිබෙන ඒ කාර්ය කාලෝචිතව වෙනස් වෙලා තිබෙනවා. ඒ කියන්නේ ජනතාව පොලිසිය කෙරෙහි තිබුණු ආකල්පය විශේෂයෙන්ම දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා තිබෙන ආයතනයක් ඇටියටයි පොලිසිය දිහා ජනතාව බැලුවේ. වරදක් වුණාට පස්සේ ඒ පිළිබඳව පරීක්ෂණ කරලා ඒ අදාළ අයට දඬුවම් දීම සඳහා තිබෙන ආයතනයක් විදිහට තමයි පොලිසිය දිහා ජනතාව බැලුවේ. මේ තත්ත්වය මේ ආකාරයෙන් දිගින් දිගටම යන්න පුළුවන් කමක් නැහැ. රටේ ඇති වෙන වෙනස්කම් අනුව අද මෙවිසියක් මහ ජනතාවත් අතර තිබෙන සම්බන්ධතාවය මනා සම්බන්ධතාවයේ සුවඳතාවයේ ගොඩනගා ගැනීම තුළින් අපේ රටේ අද යම් අපරාධ යම් වැරදි වලට ක්‍රියාත්මක වීමට පෙර ඒව අවබෝධ කිරීම තමයි මෙන්න වැඩ පිළිවෙල තුළින් අද පොලිසිය බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මෙවැනි ප්‍රදේශික විශේෂ වොලිබෝල් ක්‍රීඩාව ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක් අපේ ආසනය තුළ. ඒ නිසා එවැනි ක්‍රීඩාවකටත් මම හිතන්නේ මෙවැනි තරඟාවල පැවැත්වීම ඉතාමත් කාලෝචිතයි. විශේෂයෙන්ම ඉතින් පොලිසියේ මුලස්ථාන පොලිස් පරිශ්‍රයේ සියලුම කාර්ය මණ්ඩලයට මෙවැනි සත්කාරයකට ඉදිරිපත් වීම පිළිබඳව අපේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී ඉදිරිපත් කරමි. මේ තරඟාවලියට සහභාගී වන සියලුම දෙනාට හොඳ තරඟාවලියකට සහභාගී වීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේ සියලුම දෙනාට වාසනාවන්ත අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරමි. මම හිතනවා සභාවේ ගරු වසන්තාලගේ වෙනතුමනි අතරගත ප්‍රාදේශීය ලේකම්තුමනි ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්තුමනි තම්පා ජ්‍යෙෂ්ඨ පුෂ්ඨ අධිකාරිතුමනි ගරු අංගබන්ධනායක මහත්මයාගේ ලේකම් නවරත්නතුමනි ප්‍රාදේශ සභා මන්ත්‍රී රංජිත් සෝමසිංහ මහත්මයානි අනිකුත් සියලුම සම්භාව්‍ය ආයතන අමුත්තනි එමෙන්න මේ අවස්ථාවේ විශේෂයෙන් කැඩවා පිළින ක්‍රීඩා කණ්ඩායම් වල මාතෘ සියලුම සමාජික මාතෘවලු ඉතින් පොලිසිය ගොඩස්ථාන පොලිස් පරිශ්‍රයේ උපසේවක මාතාජිරු ඉතින් පොලිසිය සියලුම කාර්ය මණ්ඩලයේ විදාරි මාතෘගේ විදාරි අත්‍යන්ත මේක විශේෂ අවස්ථාවක්. මොකද සෑහෙන කාලෙකින් පොලිසියයි මහජනතාවයි අතර සම්බන්ධතාවය ගොඩනැගෙන ක්‍රියාමාර්ගයක් ගන්න අරගෙන තිබුණේ. අපි සාමාන්‍ය රාජකාරී කරනකොට අපරාධ අඩු කරගන්නකොට අපි පොලිසිය විතරක් කියනවා පොලිස් මසුලේ මහජනතාව සම්බන්ධ කරගන්න. මහජනතාව පොලිසිය විතර කරගන්න. ඒ අදහසින් තමයි අතවස්යෙන්ම අපි සෑහෙන ක්‍රියාමාර්ගයක් කරගෙන සෑහෙන දවස් පිළිවෙල කල්පනා කරලා මේ කටයුතු සූදානම් කරගත්තා. පොලිසිය කලින්ම රාජකාරී කරන්නද පොලිසිය අපරාධකාරයෝ පස්සේ විතරක් ගිහිල්ලා අපරාධ වුණාට පස්සේ අපරාධ කණුවන් අතරමඟ අරගෙන දඬුවම් පමුණු විතරක් මේ ක්‍රියාදාමය පොලිසිය ක්‍රියාදාමය හරියාකාරව කරගන්න බෑ. අපිට අවශ්‍ය වෙනවා පුරා දරුවාගේ ඉඳලා මහලු තනත්තා දක්වා කටයුතු සහයෝගය ලබා ගන්න. ඒක තමයි පොලිස් මසුලියෙන් අපිට පොලිසියෙන් ගිහින් ප්‍රයෝජනය ඒ ප්‍රදේශ වාසීන් ලබා දෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒකට කියන්නේ අනුව පොලිසිය පොලිස් මසුලියේ ජනතාවට වයසකින් තොරව ළඟාවිය හැකි මුඛ්‍ය ස්ථානයක් බව හඳුනාගෙන තමයි අපි අද මේ පටන් ගත්තේ. මේක අත්වශයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ උද්‍යයක් නෙමෙයි. ඒක පොලිස් දෙපාර්තමේන්තුව ආරම්භ කරපු දවසේ ගන්න දෙයක්. නමුත් යම් හේතු එක වකවානුවල ඇතිවීම තුළින් දුරස්ත වෙනකොට ඒක අපේ වගකීමක් තමයි පොලිස් විභාගයේ වශයෙන් වසම පාලනය කරන අපරාධ සහ වසමක මැදිරියේ විචාරණ වශයෙන් අපේ විකල්පයක් මේ කාර්යය. කිසි සම්බන්ධතාවයක් ඇති කරගන්න අවස්ථාවක් ලැබෙනවා කියලා ප්‍රාර්ථනා. වෙන ආදරයක් කියන අපිට නියුතරක් ලොමු අවස්ථාවක්.
ඔව් ඉතින් අවස්ථාව මෙතන ජාගල කරනවා ඉංග්‍රීසි පහයි දාන පදයෙන් ඔව්ගේ පොඩි පරිස්සුමාන් ඉරණි කරනවා සම්මාන කරන්නේ අපර පන්තිනේ නේද මාගේ තරකේ නොකියනවා Siapa yang berada? Saya satu buat ini kali buat waktu siapa yang berada? Kami jiwa, panggilan ini. Waktu pada pergerakan dana, kami jiwa. Waktu kami berada, kami manfaatnya gunakan ini, kami awal tak ini. Berada.